Bitcoin Sri Lanka YouTube channel එකට අපි ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සමහර විට ඕගොල්ලෝ අහලා තියෙන ටිකක් worry වෙන දෙයක් ගැන. ඒක තමයි මේ 51% attacks කියන්නේ මොනවද මේ blockchain systems වල? ඒ වගේම ඒක Bitcoin වලට කොහොමද බලපාන්නේ? එහෙනම් අපි යමු අද Bitcoin වල දුර්වල පැත්තක් ගැන කතා කරන්න. හරි. දැන් මම Bitcoin ගැන ගොඩක් හොඳ දේවල් හැමතිස්සම කතා කරනවා. හැබැයි Bitcoin වල දුර්වල පැත්තකුත් තියෙනවා. මං හිතන විදිහට මේක තමයි Bitcoin වල තියෙන එකම weakness එක. Bitcoin බිඳ දමන්න අවශ්‍ය නම් 51 attack එකක් කළ යුතුමයි. හැබැයි මේ 51 attack එක අපි අහලා තිබ්බට ඇත්තටම මේක කරන්නේ කොහොමද? කොහොමද මේක ඇත්තටම real world එකේ බලපාන්නේ කොහොමද කියලා. අනිත් එක මේක Bitcoin වලට වෙලා තියෙනවද නැත්නම් අනිත් tokens නැත්නම් අනිත් chains වලට මේක වෙලා තියෙනවද? අන්න ඒක ගැන කතා කරන්න තමයි අද අපි හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි කතා කරමු 51 attack එකක් කියන්නේ මොකක්ද කියලා. 51% attack එකක් කියලා කියන්නේ එක පුද්ගලයකට හෝ mining pool එකකට නැත්නම් mining entity එකකට. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ ලෝකේ mining කරන්නේ mining pools වලින්. mining pool එකක් කියන්නේ miners ගොඩක් එකතු වෙලා හදන group එකක්. දැන් ඒ හැම මයිනගෙම hash power එක එකතු වෙලා තමයි මේ සංකීර්ණ ගණිත problem එක විසඳන්නේ. දැන් මේ වගේ pool ගොඩක් තියෙනවා මේ ලෝකේ. ඒ වගේම අර ant pool, F2 pool, ඒ වගේ pools, American pools, Chinese pools. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා ඒගොල්ලන්ට පුළුවන් මුළු system එකේම 51% hash power එකක් ගන්න. 51% hash power එකක් එකතැනකට එකතු වුණොත් මෙන්න මේකට තමයි 51% attack කියලා කියන්නේ. දැන් hash power ඔක්කොම එකතැනකට එකතු වුණා කියලා කිව්වහම උගන් හිතේ ඉතින් ඒගොල්ලන්ට මොනවද කරන්න පුළුවන් කියලා. දැන් මෙතන තමයි අර භයානක තත්ත්වය තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් chain එකක් rewrite කරන්න නැත්නම් chain එකක් වෙනස් කරන්න. දැන් අපි ඔක්කොම කියන්නේ Bitcoin වල වටිනාකම ඇවිල්ලා කාටවත් වෙනස් කරන්න බෑ කියලානේ. transactions වෙන වුණ දේවල් අර ඒක block එකක් විදිහට එක blocks අමුණලා හදලා තියෙන blockchain එකක්. ඉතින් මේ chain එකේ වුණ දේවල් කවදාකවත් වෙනස් කරන්න බෑ කියලා තමයි මෙතන කියන්නේ. හැබැයි 51% hashing power එක ආපු ගමන් ඒගලන්ට පුළුවන් මේ blocks rewrite කරන්න. දැන් මේක මම සරලව කියලා දුන්නොත් Bitcoin වල තියෙන golden rule එක තමයි longest chains always wins කියන එක. ඒ කියන්නේ දිගම chain එක හැමතිස්සම හරි chain එක කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. මම මේකෙන් අදහස් කරන්නේ අර 2009 ඉඳන් ලියාගෙන ආපු transactions එක ලොකු chain එකක් විදිහට තමයි අපි බලන්නේ. දැන් වෙන පිරිසක් වෙන chain එකක් පටන් ගත්තොත් ඒ chain එක කොටයිනේ. ඒ chain එක කොට මොකද වැඩි history එකක් නැහැ, confirm කරපු history එකක් නැති හින්දා. 2009 වෙනකන් confirm වෙලා නැහැ ඒ blocks ටික. ඉතින් මෙන්න මෙතන තමයි අර longest chain එක තමයි හරි chain එක කියලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම automatically පිළිගන්නවා කියන එක. දැන් 51% attack එකක් කරොත් ඒගොල්ලන්ට පුළුවන් අර normal chain එකට වඩා ඉක්මනට අර long chain එක build කරන්න. මම මේක තවත් පැහැදිලි කරලා කියන්නම්. දැන් මෙතන understand කරගන්න ඕනේ අර blocks mine වෙන speed එක ගැන. දැන් normal chain එකේ normal blockchain එකේ විනාඩි 10න් 10ට වගේ මේ අලුතෙන් blocks add වෙන්නේ මේ chain එකට. minersලා ඒවා mine කරනවා. හැබැයි දැන් attacker කෙනෙක්ට අලුත් chain එකක් නැත්නම් අලුත් පාරක් පටන් ගන්න අවශ්‍ය නම් එයා අර දැන් තියෙන normal chain එකට වඩා ඉක්මනට blocks හදන්න ඕනේ. මොකද හැම normal chain එකේ වෙන හැම block එකක්ම එයා ආයි rewrite කරන්න ඕනේ. එතකොට මෙයා මුල ඉඳන් 2009 ඉඳන් chains අලුතෙන් rewrite කරගෙන නැත්නම් අලුතෙන් ලියාගෙන එනකොට අර normal chain එක ඇත්තටම අලුතෙන් blocks add කරනවා. එතකොට එයාට ලොකු speed එකක් තියෙනවා catch up කරන්න. නැත්නම් current තත්ත්වයට ගන්න. එතකොට එයාට අවශ්‍යයි මේ ස්පෑෂිං power එකේ 51% 50%කට වඩා අවශ්‍යයි. මොකද අර normal chain එකට වඩා ඉක්මනට එයාට අලුත් chain එක ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ 40%ක් තිබ්බොත් 49ක් තිබ්බොත් අර normal chain එක නැත්නම් longest chain එක, ඒ කියන්නේ normal Bitcoin blockchain එක ලියාගෙන අලුතෙන් blocks ලියාගෙන යන speed එක වැඩි හින්දා අලුත් attack එකට catch up කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ
ඒ දැන් තියෙන තත්වකට එයාගේ චේන් එක ගේන්න බැරි වෙනවා. එයාගේ වැරදි ට්‍රාන්සැක්ෂන්ස් තියෙන්න පුළුවන්. එයාට ඕන විදිහට බිට්කොයින් යූස් කරලා ඒක මයින් කරන්න පුළුවන්. හැබැයි 51% ගත්ත ගමන් එයාට නෝමල් චේන් එකට වඩා ෆාස්ට් විදිහට බ්ලොක් චේන්ස් අලුත් චේන් එකට ඇඩ් කරන්න පුළුවන්. ඔයගලන්ට තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා? මේ නරක චේතනාවක් තියෙන ඇටැකර් කෙනෙක්ට පුළුවන් වලංගු බ්ලොක්ස් මකලා එයාට ඕන බ්ලොක්ස් ඕන විදිහට වෙනස් කරන්න. ඉතින් මේකට කියන්නේ බ්ලොක් රීօග් කියලා. මේක වෙලා තියෙනවා මීට ඉස්සෙල්ලා. හැබැයි බිට්කොයින් වලට තාම වෙලා නැහැ. මම ඒකට උදාහරණ තව දෙන්නම්. ඉතින් අපි බලමු මේ ඇටැක් එකෙන් මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මොකද අපි longest chain එක හැදුවා කියලා ඒකෙන් අපිට වෙන්නේ මොනවද? මොනවද අපිට වෙන හානි? පළවෙනි හානිය තමයි DOS attack එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ denial of service attack. දැන් ඔයා කල්පනා කරන්න එක entity එකකට 51% mining power එක ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා නම් ඔයා ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට මයිනර්ස්ලා නේද මයින් කරන්න ඕනේ බ්ලොක් එක. දැන් මම මේක වෙන්නේ කොහොමද කියලා වෙන වීඩියෝස් වල දාලා තියෙනවා. කොහොමද බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ, කොහොමද බිට්කොයින් මයිනින් වැඩ කරන්නේ කියලා. ඔයගොල්ලන්ට ගිහිල්ලා මේකේ තව දුරටත් විස්තර බලා ගන්න පුළුවන්. මම සාරාංශයක් විදිහට කිව්වොත් ඔයා කරන ට්‍රාන්සැක්ෂන් එක මම කාට හරි බිට්කොයින් යවුවොත් ඒ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එක බ්ලොක් එකකට දාලා මයිනර්ස්ලා තමයි ඒක කන්ෆර්ම් කරන්න ඕනේ. ඒ කන්ෆර්ම් වෙන ප්‍රොසෙස් එකට තමයි මේ මයිනින් කියලා කියන්නේ. බ්ලොක් එකකින් බ්ලොක් එකකට යනකොට මයිනර්ස්ලාට බිට්කොයින් හම්බ වෙනවා. දැන් ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට්ලි ඉග්නෝර් කරලා අර මයිනින් පූල් එකට අර 51% අටැක් කරන පූල් එකට පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය බ්ලොක්ස් ටික විතරක් කන්ෆර්ම් කරන්න. මේක හරි කරදරකාරී සිටුේෂන් එකක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක කවදාවත් කන්ෆර්ම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අර 51% අටැකට පුළුවන් එයාට ඕන බ්ලොක්ස් නැත්තම් empty blocks කිසිම ට්‍රාන්සැක්ෂන් එකක් නැති බ්ලොක්ස් මයින් කරලා අර ඒගලන්ට අවශ්‍ය බිට්කොයින් ටික ලබා ගන්න. ඒක එකක්. අනිත් එක තමයි මේ ඩබල් ස්පෙන්ඩින් කියන එක. ඩබල් ස්පෙන්ඩින් කියන එක මම ඔයාට සරල එක්සාම්පල් එකකින් කියලා දෙන්නම්. දැන් ඔයා හිතන්න ඔයාට බිට්කොයින් ටිකක් තියෙනවා. ඔයා ගිහිල්ලා කාර් එකක් ගන්නවා. මේ කාර් ඩීලර්ට කියනවා මං ගාව බිට්කොයින් තියෙනවා. මට පුළුවන් ඔයාට බිට්කොයින් දෙන්න. ඒ වෙනුවට මට කාර් එක විකුණන්න පුළුවන්ද කියලා. කාර් ඩීලර් කියනවා හරි මං ඒක කරන්නම් කියලා. ඔයා බිට්කොයින් භාගයක් නැත්නම් බිට්කොයින් එකක් දීලා හොඳ ලස්සන කාර් එකක් ගන්නවා. කාර් ඩීලර් කියනවා හරි මට බිට්කොයින් ටික හම්බුණා. ඒ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එක වුණ බ්ලොක් එක මයින් වෙලා කන්ෆර්ම් වුණා. හරි. දැන් ඒ දෙන්නම සතුටුයි. දැන් ඔයා කාර් එක ඩ්‍රයිව් කරන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඔයා කියනවා ඔයාගේ යාළුවා අර 51% අටැක් එක කරන යාළුවට කතා කරලා කියනවා ඔයාට පුළුවන්ද මගේ අර ට්‍රාන්සැක්ෂන් එක වුණ බ්ලොක් එක රීօග් කරන්න නැත්තම් රීමයින් කරන්න කියලා. ඉතින් එතනදී ඔයාගේ යාළුවා නැත්තම් අර ඇටැක් එක කරන මයිනින් පූල් එක කියනවා හරි මම ඒක කරන්නම් අර ට්‍රාන්සැක්ෂන් එක ඔයාගේ වොලට් එකට ආයෙ එන විදිහට මම රීරයිට් කරන්නම් කියලා. දැන් මොකද වුනේ? ඔයාට කාර් එකක් තියෙනවා බිට්කොයින් උත් තියෙනවා අර මිනිහට බිට්කොයින් ටික නැති වෙනවා. ඉතින් ඒක තමයි මේකෙන් සාමාන්‍ය සරල විදිහට කිව්වොත් මෙතන වෙන්නේ අර ඩබල් ස්පෙන්ඩින් ඇටැක් එකකින් කරන්න පුළුවන්. දැන් ඩබල් ස්පෙන්ඩින් ඇටැක් එකක් කරන්න පුළුවන්, DDoS ඇටැක් එකක් කරන්න පුළුවන් කියලා කියවනේ, denial of service ඇටැක් එකක්. හැබැයි මේ ඇටැකර්ස්ලට කරන්න බැරි ලිමිටේෂන්ස් තියෙනවද? ඒ කියන්නේ කරන්න බැරි දේවලුත් තියෙනවද? ඔව්. ඒගොල්ලන්ට හැමදේම කරන්න බෑ. පළවෙනි එක තමයි ඒගොල්ලන්ට කවදාවත් බිට්කොයින් වල source code එක නැත්නම් consensus mechanism එක වෙනස් කරන්න බෑ. තව එකක් තමයි අර ලිමිට් එක තියෙනවනේ. ඒ කියන්නේ බිට්කොයින් වල 21 මිලියන් ලිමිට් එක ඒක වෙනස් කරන්නත් බෑ. මොකද අර කෝඩ් එකෙන් තමයි ඒක පාලනය වෙන්නේ. ඒක නිසා නිකන් අහසින් මයින් කරන්නත් බෑ. නිකන් බිට්කොයින් හදන්න බෑ. ඒගොල්ලෝ බ්ලොක් එක මයින් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ප්‍රයිවට් කී එක එයාට හොයාගන්නත් බෑ. ඒ කියන්නේ ඔයා ගාව වොලට් එක තියෙනවා නම් බිට්කොයින් ප්‍රමාණයක්, ඒ බිට්කොයින් ප්‍රමාණය එහෙමම තමයි ඒගොල්ලන්ට හොරෙන් ඒ බිට්කොයින් ගන්න බෑ. ඒගොල්ලන්ට හැබැයි කරන්න පුළුවන් එකම දේ තමයි අර මෑතකදී වියදම් කරපු බිට්කොයින් ආයි ඒගොල්ලන්ගේ ගාවට එන විදිහට බ්ලොක් එක රීමයින් කරන්න පුළුවන්. හැබැයි මේක ලොකු ඇටැක් එකක්, මේක ලොකු අවාසියක් තියෙනවා මුළු චේන් එකටම. හැබැයි ඒක විතරයි ඒගොල්ලන්ට හරියට කරන්න පුළුවන්. දැන් මේ වගේ ඇටැක් එකක් වෙනකොට අපිට ඇත්තටම මොනවද කරන්න පුළුවන් ආරක්ෂා වෙන්න? මේක තමයි පොඩක් සංකීර්ණ. මොකද මෙතනින් ඇත්තටම ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දෙයක් නැහැ. එකම දේ තියෙන්නේ ඇවිල්ලා හොඳට දැනුවත්ව ඉන්න බිට්කොයින් බ්ලොක්චේන් එකේ වෙන දේවල් ගැන. ඒකට අපිට බලන්න පුළුවන් මේ mempool කියන බ්ලොක්චේන් එක්ස්ප්ලෝර් එක බලන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් කොච්චර මයිනින් පූල් වලට
පවයක දෙනවද පවයක තියෙනවද කියලා. දැනට මම ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම් කොච්චර මයිනින් පූල් වලට මොන වගේ percentage එක පව එකක් තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි මම තව දෙයක් කියන්න ඕනේ. දැන් ඔයා ලොකු ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා නම් දැන් මම කිව්වා වගේ ලොකු කාර් එකක් ගෙයක් කරව මේව ගන්නවා නම් බිට්කොයින් දීලා නැත්නම් ලොකු බිට්කොයින් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් LKR වලට විකුණනවා නම් ඔයා තමයි LKR දෙන එක්කෙනා නැත්නම් ෆියට් මනි සෙලර්ට දෙන්නේ ඔයා නම් ඔයාට විකුණනවා නැත්නම් ඔයා මිලදී ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හොඳම දේ තමයි කන්ෆර්මේෂන් 6ක්වත් එනකන් ඔයා ඉන්න ඕනේ. ඒ කියන්නේ හරියටම ඔයාගාවට බිට්කොයින් ආවා කියලා දැනගන්න අවශ්‍යම නම් වැඩියෙන් කන්ෆර්මේෂන් තියෙන එක හොඳයි. දැන් මම කන්ෆර්මේෂන් කියන්නේ මොනවද කියලා මම අර බිට්කොයින් ගණන්දුනුවක් කරන්නේ කොහොමද කියන වීඩියෝ එකෙන් මම කියලා දීලා තියෙනවා. එතකොට ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක උඩ තව බ්ලොක් එකක් මයින් වුණොත් ඒක එක කන්ෆර්මේෂන් එකක්. ඒ වගේ 6ක් මයින් වුණොත් ඒ කියන්නේ බ්ලොක්ස් 6ක ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. අඩුම ගානේ මම හිතන විදිහට 6ක්වත් ඉන්න ඕනේ ලොකු ට්‍රාන්සැක්ෂන්ස් කන්ෆර්ම් වෙනකම්. අනිත් එක තමයි ඉතින් ඔයා ඇටැක් එකක් වෙනවා කියලා ඇහුණ ගමන් නැත්නම් ඇටැක් එකක් වෙනවා කියලා ඔයාට තේරුණ ගමන් ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ නැතුව ඔයා නිකම්ම ඉන්න එක තමයි හොඳ. සමහර වෙලාවට B51 ඇටැක් එකක් ආවහම ඒක සදාටම ඇටැක් එක තියෙන්නේ නැහැ. මොකද අර විමධ්‍යගත භාවයේ හින්දා බිට්කොයින් වල මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ මයිනර්ස් රන් කරලා ඒ ප්‍රතිශතය ආයි යථා තත්ත්වයට ගේන්න. ඉතින් මෙහෙම සිටුේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මම වෙනම එපිසෝඩ් එකක් ගෙනා මොනේරෝ කියන බ්ලොක් චේන් එකට නැත්නම් ක්‍රිප්ටෝකරන්සි චේන් එකට මෙන්න මේ 51 ඇටැක් එක මේ ළඟදී ඇත්තටම වුණා. ඉතින් මේ ගැන මම වෙනම විස්තරයක් ගේන්න කැමති. ඒගොල්ලෝ බ්ලොක් චේන් වල තියෙන බ්ලොක්ස් රියෝග් කරන්නත් පටන් ගත්තා. මේක හරි ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක්. අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න අනිවාර්යයෙන් මේ ස්ටෝරි එක දැනගන්න අවශ්‍ය නැහැ. ඉතින් මම කිව්වා වගේ බිට්කොයින් වලට මෙහෙම දෙයක් කවදාකවත් වෙලා නැහැ. හැබැයි proof of work කියන චේන්ස් වලට මේක කරන්න පුළුවන්. මං කියවනේ මොනේරෝ වලට වෙලා තියෙනවා. ඒ වගේම BSV කියන දේවල් වලට නැත්නම් Ethereum Classic ඒ කියන්නේ Ethereum proof of work වලනේ ඉස්සෙල්ලා තිබ්බේ. ඒ proof of work වල තියෙනකොට ඒකට නම තමයි Ethereum Classic. ඒක proof of stake වලට ආවම Ethereum 2.0 කියලා දැන් තියෙන Ethereum තත්ත්වයටපත් වුණා. එතකොට Ethereum වලත් වෙන්න පුළුවන්. හැබැයි Bitcoin වලට වෙලා නැත්තේ ඒකට හිතා ගන්න බැරි තරමේ electricity power එකක් ඕනේ. ඒ වගේම ලොකු සල්ලි ප්‍රමාණයක් ASIC miners-ට වේදම් කරන්න ඕනේ 51 attack එකක් කරන්න. ඉතින් තව දෙයක් තියෙනවා. දැන් ඔය mining pools ඇත්තටම සල්ලි හොයන්නේ Bitcoin වලින්නේ. එතකොට Bitcoin mine කරලා සල්ලි හොයනකොට ඒගොල්ලන්ටත් ඇත්තටම වාසියක් තියෙනවා Bitcoin price එක වැඩි වෙනකොට. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ electricity power එක ගෙවලා ඒ වගේම ඒගොල්ලන්ට equipments වලට ගෙවලා ඒගොල්ලන්ට පුළුවන් profit එකක් ගන්න. හැබැයි 51 attack එකක් Bitcoin වලට කරොත් price එක බහිනවා කියලා ඒගොල්ලෝ දන්නවා. මොකද මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නැති වෙනවා Bitcoin ජාලය ගැන. එතකොට ඒගොල්ලෝ ඇත්තටම සල්ලි හම්බ කරන චේන් එකට මෙහෙම දෙයක් කරන්න නැති වෙයි කියලා logically අපිට හිතන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. එකම එක පාර්ශවයකට මේක වැදගත්. අනාගතයේදී මේක government සහ රටවල් වලට මේක ලොකු threat එකක් වුණොත් මං හිතන්නේ ඒගොල්ලන්ට මේ සල්ලි වේදම් කරලා Bitcoin වලට attack එක කරන්න පුළුවන් කියලා මං හිතනවා. හැබැයි මතක තියාගන්න ලොකු ධනයක් වේදම් කරන්න ඕනේ මේ attack එක කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ mining කරන්න ටිකක් අමාරුයි කියලා මේ දවස්වල. හැබැයි මේ mining අමාරු හින්දාම මිනිස්සු ඇත්තටම try කරන්නේ නැහැ mine කරන්න. හැබැයි මේ පොඩි minersලා තියෙනවා ඔයගොල්ලන්ගේ ගෙදර වුණත් plug කරලා තියාගන්න පුළුවන්. මම ඔයාලට screen එකේ පෙන්නනවා BitX නැත්නම් ඊටත් වඩා පොඩි minersලා මේ ASIC minersලා ඔයාට පුළුවන් buy කරන්න AliExpress වල තියෙනවා. සමහරවිට අපේ organisation එකනොත් මේවා ඉස්සරහට විකුණන්න ඉඩ තියෙනවා. මේකෙන් ඇත්තටම කරන්නේ මොනවද? මේවට කියන්නේ lottery miners කියලා. මේ lottery miners කියලා මම වෙනම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ඒක වැඩ කරන්නේ. ඇයි ඒක system එකට හොඳ කියලා. system එකට මේක ඇත්තටම නිකන් ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණය වගේ. අර mining pools වලට centralization එක වෙන්න දෙන්නේ නැතුව අපිට ගෙදර ඉඳන් පොඩි විදියට හරි මේ ජාලයට ශක්තියක් වෙන්න පුළුවන් විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. හැබැයි lottery miners කියලා කියන්නේ ඇත්තටම ඔයාට ගොඩක් දුරට මයින් කරන්න බැරි වෙයි බ්ලොක් එකක්. මම දන්න විදිහට මේ අවුරුද්දේ පොඩි මයිනර්ස්ලා බ්ලොක් 5ක් විතර දන්න විදිහට සෝලෝ මයින් කරලා තියෙනවා මේ වගේ පොඩි දේවල් යූස් කරලා. හැබැයි ලක් එක නිකන් අර ලොටරි එක ඇදෙනවා වගේ තමයි. හැබැයි මේකට
අර බිට්කොයින් ජාලයට ශක්තියක් විදිහට ඩීසෙන්ට්‍රලයිසේෂන් විමධ්‍යගත භාවය තව සොරකන්න පුළුවන් විදිහක් තමයි මේ ගෙදර ඉඳන් මයින් කරනවා කියලා කියන්නේ. ඉතින් මම ඉස්සරහට මේ වගේ එපිසෝඩ් ගැන කතා කරන්න කැමතියි. ඔයගලන්ට තේරෙනවා ඇති බිට්කොයින් වලට මේ දුර්වල පැත්තකුත් තියෙනවා. මේක තමයි මේ මයිනර් සෙන්ට්‍රලයිසේෂන් එක කියන්නේ. ඒ කියන්නේ මයිනර්ස්ලා ඔක්කොම එකතු වෙලා මේ 51 අටැක් එක කරන්න පුළුවන් විදිහක් තියෙනවා. හැබැයි ඒක තාම වෙලා නැහැ. මොකද මේ බිට්කොයින් සිස්ටම් එකේ තියෙන නෙට්වර්ක් ඉෆෙක්ට් එක සහ විශාලත්වය ගැන හිතලා. ඉතින් අපි ඔක්කොම බලන් ඉන්නේ බිට්කොයින් නෙට්වර්ක් එකේ මොනවද වෙන්නේ කියලා. ගොඩාක් මිනිස්සු මං වගේ ඔයගොල්ලෝ වගේ ගොඩක් මිනිස්සු මේකට අවධානය යොමු කරලා හැමදාම වගේ මේ ප්‍රවෘත්ති ගැන බලනවා. හරි ඉන්ට්‍රෙස්ටිං අපිට මේ ටොපික් එක. ඒක නිසා අපි මේ වගේ දෙයක් කවදාකවත් බිට්කොයින් සිස්ටම් එකට නම් වෙන්න දෙන්නේ නැහැ කියලා මට ෂුවර්. හැබැයි අපිට හැම දෙයක්ම ෂුවර් කරන්නත් බෑ. මොකද අපි දන්නේ නැහැ අනාගතයේදී මොනව වෙයිද කියලා. ඒක නිසා මේ අනතුරු ගැන අවබෝධයෙන් ඉන්න එක මම හිතනවා ගොඩක් හොඳයි කියලා. එහෙනම් මේ වගේ වීඩියෝස් ඔයගලන්ට කැමති නම් බලන්න. මේවා ඉන්ට්‍රෙස්ට් නම් ඔයගලන්ට අලුත් දේවල් ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම බිට්කොයින් ශ්‍රී ලංකා YouTube channel එකට subscribe කරන්න, like එකක් දෙන්න. එහෙනම් දැනට ගිහිල්ලා එන්න සුබ දවසක්.